වැඩි ශ්‍රී ලංකාදීපය දහම් සංගුන් සවනේ දරුවෝ හැදුණු දේශය මොකද්ද ශ්‍රී ලංකාවට වුණු විනාශය පුට්ටු දෙකට මිනි මරණව නැනේ කිසිවිය පුතුන් තුන් වරක් වැඩි ශ්‍රී ලංකාදීපය දහම් සංගුන් සවනේ දරුවෝ හැදුණු දේශය මොකද්ද ශ්‍රී ලංකාවට වුණු විනාශය දෙකට මිනි මරණව නැනේ කිසිවිය පාසල් යන්නට පෙරවැඳ රැගෙන අවසර සිරිත් පරිදි පාසල වෙත නැගුවා පියවර ඒ වන විට රුතුරු මරුවා සිටියේ ඉවකර මේ මොකවත් දන්නේ නැහැනේ සමන් කුමාර පන්තියේ පළවෙනියා උනේ සමන් කුමාර මොනිටර් කම දරුවෙත් පොඩි සමන් කුමාර මුළු පාසල බබළුවා සිසු සමන් කුමාර අද පාසල් නාවේ ඇයිද සමන් කුමාර යක් ලැබුණා ගෙදරට පොලිසි නොයන්න ලක්ෂ එකමාරක් පාසලේ තබන්න නැත්නම් වෙන්නේ දරුවට මරුව දකින්න කොහොම පපුව වාවන්නද අම්මට ඔන්න ලියුම් ලියාගෙන දරුවට කරලා කරදර සිරි වරදන මොදලාලිට යව්වා බලකර ඒ මොහොතෙන් දරුවා මරලා තිබුණු තොරතුර දැනගත්තේ පස්සේ විමසුමෙන් දොස්තර අපරාධේ නීතිය මේ සවනට වැටිලා පවුලේ හිතවතෙක්ට පොලිසියෙන් සැක කළා ඔහු අල්ලාගෙන කරද්දි කරුණු විමසලා අපරාධයේ සුල මුල ඔහු විසින් හෙළි කළා පාන්තියේ කඳු යායට පොලිසිය ඇදුණා කන කැලේක ගල් දෙබලක සමන් හමු වුණා අතවත සසලව යන මේ පුවත සැලවුණා උගුරු දණ්ඩ විකා ඔහුව මරාලා තිබුණා යන්න ගියා නංව සයිකලේ අරන් ගියා සමන්ත පාබොරුව දලීලේ පපුවක් නැති මිනිසුන් පා මුදලට ආලේ නොදරුවෙකුගේ ජීවිතේ ඇයි මෙහෙම නැති කලේ ඉරට අඬන කිරි දරුවන් නොදොටු උදවිය පවක පිනක කිසි වෙනසක් නොමැති මේ අය කිරිසන් ලෙස අයියෝ මේ ලොවට බිහිවිය උන්මයි වෙන්නේ මේ ශ්‍රී ලකට සාපය පුතුන් තුන් වරක් වැඩි ශ්‍රී ලංකාදීපය දහම් සංගුන් සැබනේ දරුවෝ හැදුණු දේශය මොකද්ද ශ්‍රී ලංකාවට වුණු විනාශය පුට්ටු දෙකට මිනි මරණව නැනේ කිසිවිය
හඳලෙලවා ඉවුරු තල ගලා ගියා මාතරගම් කුමලි නිල් බල මෙතර සිටිය අය කැඳවා අවු සුරුලට අරන් ගියා මුළු සිරිලක දුකෙයි ගිල්බල වෙසක් සිරි නරඹන්නට මාතර පුරවරය වෙතට නොයෙගෙසින් සෙනඟ පැමිණුණා නිල්වලා ගඟ ඔසේ බෝටුවට නැගී සතුටින් සමරෙකුට යන්නට හිතුණා ආසයි බයයි බෝටුවේ නමයි යලි නොම එන්නට ගිය ගමනයි තියරක් වූසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් පිළිගත්තයි බෝටුවට ගොඩවන්නේ සතුටින් නිතිලෙන්නේ වේගයෙන් දියඹට ඇදුනේ අත්තක බෝටුව හැපුනේ උදැනිම ජලයේ ගෙලුනේ ඉරණම සැමගෙම විසඳුනේ වෙසක් සඳ නැගෙද්දි මල කඳන් පාවෙද්දි නෑදැහිතවතුන් බලපුනේ හද සෝකෙන් ලත් වෙද්දි නෙත් කඳුලෙන් බර වෙද්දි මලමිනි ගොඩට ගෙනෙන්නේ ආසයි බයයි බෝටුවේ නමයි යලි නොම එන්නට ගිය ගමනයි ඔය තියරක් වූසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් පිළිගත්තයි බැරුවනියා පෙම්වතා ගිලී ගියා පෙම්වතී ලොවේ තනී වුණා කරුමය මෙලෙස ගියා අන්තිම ගමන ගියා මව්පියෝ හිතවතුන් වැළකුණා ඒ සිදු වූ විපත අසා මුහුණම දුකෙන් වසා දින ගණන දුක පළ කෙරුවා ආසට දැත් මොසවා දෙවියන් යද කීවා මෙවැනි විපත් යලි නොම වේවා ආසයි බයයි බෝටුවේ නමයි යලි නොම එන්නට ගිය ගමනයි තියරක් වූසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් පිළිගත්තයි කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන කී ගයමින් නිතර මම සතුටින් සිටින කන්තෝරුව තමයි මාගේ විනෝද උයන වැඩට යන්නේ දවල් 10 පව් වෙලා මගේ යාළුවෝ ඇතමයි නැතුරු පුල පුල අපේ ලොකු මහත්මයා එන වෙලාව බල බල මම ගී ගයනවා මිතුරන් නායක වෙලා මම වැඩ කරනවා කියලා කන්තෝරුවේ මගේ මේසේ ළඟින් ඉඳගෙන මම යාළුවේ
ඒ වෙලාව එනතුරු මගේ පාඩුවේ කටු ගැන ඉන්න වවුරලෝසුවේ කාන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාට ඇති විනෝද උයන ඊ ගයමින් නිතර මම සතුටින් සිටින කාන්තෝරුව තමයි මාගේ විනෝද උයන පාටියකට යන්නට මට තිබුණොතින් කාන්තෝරුව ඇරෙන වෙලාවට කලින් මගේ පිතුරන්ගෙන් ලැබෙන උදව්වෙන් මම පැනලා ගෙදර යනමනේ ලොක්කට හොරෙන් පැනලා ආනමුත් මගේ වැඩ හරියට මගේ යාළුවෝ ටික කරලා තියයි නූලට දවසක් 80ට ගිහින් ලොක්කට පේරුනේ මම පුරුවේ ලොකු පිනකට කාන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන ඊ ගයමින් නිතර මම සතුටින් සිටින කාන්තෝරුව තමයි මාගේ විනෝද උයන පඩිදින හැර අනිත් දවස් බල මම වැඩට යන්නේ තේ වෙලාව අල්ලලා තේවි එනකොට මම වැඩ පළ බලා දහවල් කෑමට යන්නට සිදු වෙලා කෑම බෑට ටිකක් නිදා ගන්නවා ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා එවිට මට වැඩ කරන්ට හිතෙනවා නමුත් එතකොට මත් කාන්තෝරුව ඇරෙනවා කාන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන ඊ ගයමින් නිතර මම සතුටින් සිටින කාන්තෝරුව තමයි මාගේ විනෝද උයන පපා මුකුළු පපා අපේ ළඟට එන්නකෝ කුමරි ලතා බුලඳ කතා අපට කියා දෙන්නකෝ කුමල පපා මුකුළු පපා අපේ ළඟට එන්නකෝ කුමරි ලතා බුලඳ කතා අපට කියා දෙන්නකෝ ගැහණියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝකාරගේ අනේ අපොයි ඇඟේ හැපෙයි පාරේ උන්ට මාරගේ ගැහණියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝකාරගේ අනේ අපොයි ඇඟේ හැපෙයි පාරේ උන්ට මාරගේ බලාගෙනයි මා පාරේ හිමින් වරෙල්ලා
දහමුද පියේ දරා වෙන්න එපා ඔන්න නිකං කොළොප්පන් කලේ කොළඹ රටේ හතර වටේ රවුමක් දහමුද පියේ යන්නට අපි සවාරියේ පොලේ කොයිලේ බොලේ ඉවර වෙන්න ළඟ වගේ අපව දමා පැනලා ගියා පෙට්‍රෝල් ටික ටැංකියේ පයිල පොලේ කොයිලේ බොලේ ඉවර වෙන්න ළඟ වගේ අපව දමා පැනලා ගියා පෙට්‍රෝල් ටික ටැංකියේ Cheerio, cheerio, perio, perio. Cheerio, cheerio, perio, perio. බැරියෝ බැරියෝ තවත් බයිලා බැරියෝ කොමල පපා මුකුළු පපා අපේ ළඟට එන්නකෝ උමරි ලතා මුලඟ කතා අපට කියා දෙන්නකෝ කොමල පපා මුකුළු පපා අපේ ළඟට එන්නකෝ උමරි ලතා මුලඟ කතා අපට කියා දෙන්නකෝ පොළොන්නරුවේ පොඩි විදේ වෙඩි නොවදින පොඩි විදේ දැඩි එඩි පෑ පොඩි විදේ කැලේ රජය වුණා වෙඩි පිට වෙඩි තියා නීතිය ලුහු බැඳ ගියා කලකම් පළ දියා මරුත විලි වුණා යන්නට බැරි තන පවුලක බර පොඩි විජේ කලේ ගමට හිවි හැර ඇත්තට වෙඩි සද්දේ හොඳින් හුරු කර පරසිත උනා හත පිටිසර මව්පියෝ සොයුරු යන් රැක ගන්නට වේ සුනා විද දුක හිමි නැති සපතක සීනය දැක දරුණු කල සෑසි කම්තික පොළොන්නරුවේ පොඩි විදේ වෙඩි නොවදින පොඩි විදේ දැඩි එඩි පෑ පොඩි විදේ කැලේ රජේ වුණා වෙඩි පිට වෙඩි තියා නීතිය ලුහු බැඳ ගියා කලකම් පළ දියා මරුත බිලි වුණා කීපයකට කළ හානිය තුතු අය පවසාවි සැමදය ඊසුණු අපරාධවලින් නම ගිය පොඩි විජේට මුළු ගමම බය පොඩි විජේ සමග එම හිතවත් කල්ලිය වන රොදේ දවස් ගණන් සැඟවිය පසුපස ලුහු බැඳ යන විට නීතිය එනකලයක් දෙසට පැනවිය පොළොන්නරුවේ පොඩි විජේ වෙඩි නොවදින පොඩි විජේ වැඩි එඩි පෑ පොඩි විජේ කැලේ රජේ වුණා වෙඩි පිට වෙඩි තියා නීතිය ලුහු බැඳ ගියා කලකම් පළ දියා මරුත බිලි වුණා
එවැනයි සැරසුනේ අන්තිම සටනට 50,000 බලෙන් ගන්නට ලැබුණා ඔත්තුව රැක්කා හරියට ඉන්නේ ගිය රජාලාවට පැන ගියමුත් එතන දිවි කලබල හවරිය පැලස්ස වනරොදාසල ඇසුනා හඬ පොඩි විජේගේම කල දෙඩි හඬ පිට වුණා වන තුල පොළොන්නරුවේ පොඩි විජේ වෙඩි නොවදින පොඩි විජේ දැඩියදි පෑ පොඩි විජේ කැලේ රජේ වුණා වෙඩි පිට වෙඩි තියා නීතිය ලුහු ගඳ ගියා කලකම් පල දියා අරුත විඩි වුණා ගැලවීමට කටු අකුලට වැතුනා වෙඩි දෙකක් එක පිට වැටුනා පොඩි විජේ අවසන් නින්දට නීතිය රජ වුණා සදාට කටු කැලිය ගම නිසසල පෙදසකි පොරමරකම් සෙමින් යයි මැටි අදමින් ජීවත් වීමත් නපුරකි දෑමින් මිය යාම සපතකි පොළොන්නරුවේ පොඩි විජේ වෙඩි නොවදින පොඩි විජේ දැඩියදි පෑ පොඩි විජේ කැලේ රජ වුණා වෙඩි පිට වෙඩි තියා නීතිය ලුහු බැඳ ගියා කලකම් පල දියා මරුට විලි වුණා මැහුවේ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වතුර බැහැ අඩිය කියන්න ඇඟට හිරට මාල කොටට ඇඳලා බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න මාගේ නෝන එයා මෙහෙම කියන්නේ දැන් රටේ තොටේ කවුරු මිනි ගවුම් අඳින්නේ මම කොමද සාරි අඳන් මහමද යන්නේ මටත් ගවුමක් ඕනේ ඔව් මිනි ගවුමක් ඕනේ මිනි ගවුමක් මොටද දැම්ම ඔයා සොයන්නේ ඇයිද ලිලි මගේ පපුවට ගින්දර දෙන්නේ මිනි ගවුම් අඳින්නේ මරුණට පසුනේ දෙවියනේ මෙහෙම කිව්ව ගමන් නෝන මගේ ඇඟට ගොඩ උනේ සල්ලි දීලා ගවුම මැව්වේ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වතුර බැහැ අඩිය කියන්න ඇකට හිරට මාල කොටට ඇඳලා බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න වැඩ පුදුමයි මට දැන් සිහි වෙනවා මැරුණේ නැතුවම නෝන මිනි ගවුම් සොයනවා බෑ කියන්නටත් ලෝභයි අඬ ඉල්ලනවා මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙමන් ඉල්ලුවා මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා කාර් එකකුත් ලැබුණා ඒකෙම මමත් ගොඩ වුණා ඊළඟටම එන්න වටපිට සෙනඟ පිරෙන්න මෙය තුතු මගේ නෝනා මර හඬ දීකට පැන්න සල්ලි දීලා ගවුම මැව්වේ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වතුර බැහැ අඩිය කියන්න ඇඟට හිරට මාල කොටට ඇඳලා බලන්න අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ මිනි පෙට්ටි මොටද ඇයි අද අපේ කවුරුද මැරුණේ එය ඇසුරු මගේ ඇඟේ මාළු ගඟේ නටන්නේ අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නේ මිනි ගවුමක් දෙන්නේ මිනි පෙට්ටියක් ගත්තම ගත්ත නිසයි ලිලි මම ගෙනාවේ දෙකම මිනි ගවුම කිව්වේ කොට්ට උරය වගේ කොට ගවුම නෝන කිව්ව එහෙම මට තේරුණ කරපු ගොංකම සල්ලි දීලා ගවුම මැව්වේ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වට්ටුර බෑ අඩිය තියන්න ඇඟට හිරට මහල කොටට ඇඳලා බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න සාමය පිළිබඳ පණිවිඩය රැගෙන දැන් රටගම හැමතැන යන එන සාමය රංගනයයි තවලම නැතිනක්කි සාමය වැදගත් ලෙස පෙන්වයි දැනුවත් වී ඉන්නට මේ තවලම කදිමයි දැනුවත් වී ඉන්නට මේ තවලම කදිමයි සාමය පිළිබඳ පණිවිඩය රැගෙන දැන් රටගම හැමතැන යන එන සාමය රංගනයයි තවලම නැතිනක්කි සාමය වැදගත් ලෙස පෙන්වයි දැනුවත් වී ඉන්නට මේ තවලම කදිමයි දැනුවත් වී ඉන්නට මේ තවලම කදිමයි කුල මල වාද වේද අපට කුමටද එකම ජාතියක් ලෙස ඇයි ඉන්නට බැරිද අපි සිංහල දමිල කියා බෙදී ඉඳිමුද එලෙසින් මේ දේශය ගොඩ නැංවිය හැකිද ලෝකෙන් මේ උතුම් රටයි ශ්‍රී ලංකාව එහෙම වුණත් අද ගැන ඇති වෙයි සංකාව පුරාතීතයෙන් අභිමානය ගැන පෙන්වුව රටක් හඳයි යුද්ධෙන් සාමය ගැන සූව සාමය පිළිබඳ පණිවිඩය රැගෙන දැන් රටගම හැමතැන යන එන සාමය රංගනයයි තවලම මැදිහත් සාමය වැදගත් ලෙස පෙන්වයි දැනුවත් වී ඉන්නට මේ තවලම කදිමයි දැනුවත් වී ඉන්නට මේ තවලම කදිමයි තවලම ගැන එක එක විදියට මත දැරුව මා සංගරුවනද දෙපිල බෙදුණු පුදුමය දුටුව ලක්මව අද දුටු වෙයි එය ඉවසනු බැරුව එකම දේශයක් බිහි කරලමු අපි එකට අදට වඩා හෙට හොඳ වෙයි මතු පරපුරට මේ යුද්ධය නිම කරලමු සෙත සදමින් රටට
තවලම බැලුවොත් කාටත් වැටෙහි හොඳට සාමය පිළිබඳ පණිවිඩය රැගෙන දැන් රටගම හැමතැන යන එන සාමය රංගනයයි තවලම නැගියක් වී සාමය වැදගත් ලෙස පෙන්වයි දැනුවත් වී ඉන්නට මේ තවලම කදිමයි දැනුවත් වී ඉන්නට මේ තවලම කදිමයි සාමය පිළිබඳ පණිවිඩය රැගෙන දැන් රටගම හැමතැන යන එන සාමය රංගනයයි තවලම මැදිහත් වී සාමය වැදගත් ලෙස පෙන්වයි දැනුවත් වී ඉන්නට මේ තවලම කදිමයි 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 අන්තෝනි මුනිතුමා ඔබේ ගුණ ගයමි අද මෙම වඳිමි මෙම හිසනම ශාන්ත අන්තෝනි මුනිතුමා ශාන්ත අන්තෝනි මුනිතුමා ඔබේ ගුණ ගයමි අද මෙම වඳිමි මෙම හිසනම ශාන්ත අන්තෝනි මුනිතුමා අනන්ත වූ දේ අත්තර දෙන්නේ දෙවියන්ගෙන් වරම් ලබා ඉන්නේ කරුණා ගුණ පාලා සෙත සලසා දීලා අපහට පීඩවනු මැනේ ලෙඩින් දුකින් පීඩිත වූවන්ට සුවය ලැබෙන පිණිස වෙන්නේ පිහිට අපේ දුක බලාලා අනුකම්පා පාලා මොනිඳුනි වනු මැන පිහිට ශාන්ත අන්තෝනි මුනිතුමා ඔබේ ගුණ ගයමි අද මෙම වඳිමි මෙම හිසනම ශාන්ත අන්තෝනි මුනිතුමා කමින් සිපිරි ඔබට අති ප්‍රසන්න වෙයි ඔබ දෙව් මවට ඔබේ පිරිසිදු අතට දෙව් පිළිඳ වැළඳ ගන්ට පොළවන් වුණා ඔබ හට යකුම් වෙවුල්ල වාබිය කරවන්ට බලයක් ඇත්තේ මුනිදුනි ඔබට දුක්ඛිතයන් වූ අපට සැනසීමක් ගෙන දෙන්ට පොළොවනි මුනිදුනි ඔබට ශාන්ත අන්තෝනි මුනිතුමා ඔබේ ගුණ ගයමි අද මෙම වඳිමි මෙම හිසනම ශාන්ත අන්තෝනි මුනිතුමා ඔළුවන්ගෙන් මීරිට පුල් ගන්ට ඊරන් හට ඇසීම ඇති වන්ට වරම් ලබා දෙන්ට පුළුවනි මුනිදුනි ඔබට එයම උතුම් වේ අප සැමට අන්ධයන්ට ඇසේ එළිය දෙන්නේ සකල විවිධයන් සුව කරවන්නේ කීකරුකම දන්නේ
ඒ ලොවට බෙදා දුන්නේ ඔබවද අන්තෝනි මුනිදුනේ ශාන්ත අන්තෝනි මුනිතුමා ඔබේ ගුණ ගයමි අද මෙම වන්දිමි මෙමා හිස නම ශාන්ත අන්තෝනි මුනිතුමා ශාන්ත අන්තෝනි මුනිතුමා ඔබේ ගුණ ගයමි අද මෙම වන්දිමි මෙමා හිස නම ශාන්ත අන්තෝනි මුනිතුමා මහමුහුද ගොඩගල මේහෙල කරන වැනසුනා මහදස් ඇද වැටිලා ගේ දොර බිමට සමතලා ලක්ෂ ගණන් අතර මංගුණා නැගෙන හිර දෙසින් ආසුලි සුළඟ වියරුවෙන් ගස්වැල් අඹරාගෙන හැමුවා මහගල් කුළුද පෙරලමින් වැව්බැමි පුපුරා හෙලමින් වියරු සුළඟ උමතුව නැටුවා මඩ කලපුව අම්පාරේ පොළොන්නරුව සමන්තුරේ ඒ හැම නගර තියෙන් යටේ පුනේ මන්නාරම කන්තලේ පොතු විල්සා කල්මුනේ නටමුන් වගේ ඇතට පේනුනේ ගතවුනේ කවුරුත් බියෙන් පසුබුනේ සමුදුර ගොඩටම ගැලුවේ ගම්බිම් දියෙන් යට වුනේ දහසක් ජීවිත නැසුනේ දෙවි සරණයි කවුරුත් පැතුවේ ගංගා පිරිතුරුණා උන්හිටි තැන්ද නැතිමුණා පිළිවා ගන්න කඩක් නෑ මවුසා පියා නැති වුණා දූදරු දුකින් වැළපුණා කඳුළු පමණි ආහාරක් කිසි නෑ මඩ කලපුව අම්පාරේ පොළොන්නරුව සමන්තුරේ ඒ හැම නගර තියෙන් යටේ වුනේ මන්නාරම කන්තලේ පොතු විල්සා කල්මුනේ නටමුන් වගේ ඇතට පේනුනේ පිටක් බොන්න නෑ කන්න කිසිත් ගන්න නෑ ආමතෙන් දවස් පසු වුණා මේ ඉහට එහෙවන නෑ සමහරු වාගියාත නෑ මල කඳන් එකට වැළඳුණා මේ පුවත අසාලා ලක්වැසි සැවම එකු වෙලා පීඩවන්න පෙරමුණ ගත්තා විදේශ වලින් ඇවිල්ලා සහනාධාර ගෙනල්ලා අපිව සාගතෙන් මුදවා ගත්තා මඩ කලපුව අම්පාරේ පොළොන්නරුව සමන්තුරේ ඒ හැම නගර තියෙන් යටේ වුනේ මන්නාරම කන්තලේ පොතු විල්සා කල්මුනේ නටමුන් වගේ ඇතට පේනුනේ නටමුන් වගේ ඇතට පේනුනේ නටමුන් වගේ ඇතට පේනුනේ නටමුන් වගේ ඇතට පේනුනේ නටමුන් වගේ ඇතට බැලුවම අහිංසකයි මේ මිනිහ හරි වසයි කෙරුවේ වැරදිමයි දාමරික වැඩ තමයි හොඳ මිනිහෙක් වෙන්කයි හිතුවේ ඉරණම මේකයි උනේ එල්ලුම් ගසියන්ටයි අනුරපුරේ හිරගිය ඔහු කඩාගෙන ගිය සිරාව අල්ලන්නට ලේසියෙන් බැරි විය වජරට සිටිය සමහරු ගුණානේ බය මාරු සිරා ඒවි කිය කිය මිනි
මැරුම් චෝදනා ඔවුට අනන්ත තිබුණා. ඕම වුණත් සිරා පොලිසියට අසු වුණා. ඔහු නිතර කල්පනා කර හිර ගෙදරින් පැන්න. ඇතුලේ අය කිසිත් නොදන්නා. නිර්භීත මරු සිරා කියන්නේ කවුද සුමිතුරා. මිනි මර හැංගී සිටිය රට පුරා. සිරිපාල නම් එයා මරු සිරා යයි කියා. ඉතිහාසෙට නමක් එක් කළා. රන්මැණිකේ ආදර මගේ බිරිඳ පෙම්බර. රන්වන් මගේ දරු සුරතල් පැටිය සුන්දර. ඇස් වැහෙන්නට පෙර හුස්ම යන්න ඉස්සර. ආසයි දකින්න මුණ රූබර. ඇත්තෙන් ඔහු නම් දැරුවේ මේ ශ්‍රී ලංකාවේ. දාමරික වැඩ කරලා නේද යාළුවේ. එල්ලලාද මැරුවේ මරලාද එල්ලුවේ. මේ ප්‍රේලිකාව කවුද විසඳුවේ. නිර්භීත මරු සිරා කියන්නේ කවුද සුමිතුරා. මිනි මර හැංගී සිටිය රට පුරා. සිරිපාල නම් එයා මරු සිරා යයි කියා. ඉතිහාසෙට නමක් එක් කළා. මේ ඉතිහාසෙට නමක් එක් කළා. ඉතිහාසෙට නමක් එක් කළා. ඉතිහාසෙට නමක් එක් කළා. ඉතිහාසෙට නමක් එක් කළා. දක්ෂ විලසින් සැලසුම් කරගෙන කළදේ නමුත් වැරදුන සතුටින් සිටියාද ඒ අය. ලක්ෂ 4ක් හොරකම් කරගෙන ජීවිතයක් නැති කරගෙන සතුටින් සිටියාද ඒ අය. දක්ෂකමට සම එදා කෙරුවෙමු වඩකම. ලක්ෂ 4 හොරකම ගැන කියනවාද මම. කෑමොර ගහගෙන ශ්‍රී ලකේ පැතිරුණ මේ හොරකම ගැන කවුරුත් තනි අදගෙන. ඉන්ස්පෙක්ටර් වෙස් ගැන යුනිෆෝම් එකක් ඇඳගෙන පෝස් එකට ඒ දින ගියාලු රටය පැදගෙන. දක්ෂ විලසින් සැලසුම් කරගෙන කළදේ නමුත් වැරදුන සතුටින් සිටියාලු ඒ අය. ලක්ෂ 4ක් හොරකම් කරගෙන ජීවිතයක් නැති කරගෙන සතුටින් සිටියාද ඒ අය. රටය පැදෙව්වේ කුරුඳු වත්ත දිසාවේ. පාලු පාරක් සෙව්වේ මහතගේ කවුමෙට ආවේ. පුත්තලම දිසාවේ අලි කොටි වසන කැලෑවේ. ජෝන් සිල්වා ගෙනාවේ ගහකට තියාලා වැළුවේ. ජෝන් සිල්වා කැලෑවේ තනි වෙලා මොනවද කිව්වේ. මේකටද යාළුවේ නුඹලා මාව ගෙනාවේ. දක්ෂ විලසින් සැලසුම් කරගෙන කළදේ නමුත් වැරදුන සතුටින් සිටියාද ඒ අය. ලක්ෂ 4ක් හොරකම් කරගෙන ජීවිතයක් නැති කරගෙන සතුටින් සිටියාද ඒ අය. දරුවෝ ඇතිපියා අයින්සක ජෝන් අයියා දෙවියන්ට කියා කැලෑවේ පණ ගියා. ජෝන් සිල්වට කළදේ ගිනි ඇවිලෙයි හරිදේ. මේ කළ අපරාධේ පරලෝකෙදි පළදේ. ජෝන් සිල්වා මරාලා පවුලක් වනසාලා. මිනි මරුට සැම කලා ඉන්නට හැකිද බේරිලා. දක්ෂ විලසින් සැලසුම් කරගෙන කළදේ නමුත් වැරදුන සතුටින් සිටියාද ඒ අය. ලක්ෂ 4ක් හොරකම් කරගෙන
ජීවිතයක් නැති කරගෙන සතුටින් සිටියාද ඒ අය ගමටාපල කරපු හෙනහුරන් පොළොන්නරුවාවට සැරිසර ඉඹුලාගල මනම් පිටිය අපට කැලෑ පිර පිර මහවැලි ගඟ ආහල පාල අහුමුල්ලක් නෑර නෑර කටි පැනපු දාමරික හොර පෙටි පහරින් මලා වන සර දාස නිල මෙහෙවත් වනසරා පොඩි විජේට පස්සේ හැදුණු මේ හොරා ඉඹුලාගල මහ කැලෑව ගල්ලරනේ හුදකලාව පුංචි කාලේ මහනදම් පුරා පොරමරකම් දාමරීකකම් කරේ ගැමි තරුණිය හට මොහු කළ අතවර ගම්වැසියන් පිය කරලා ගල්ලෙන් වල සැඟවීලා සුළු කාලෙකට ගමේ රජ කරේ ගමටාපල කරපු හෙනහුරා පොළොන්නරුවාවට සැරිසර ඉඹුලාගල මනම් පිටිය අපට කැලෑ පිර පිර මහවැලි ගඟ ආල පාල අවුමුලක් නෑර නෑර කටි පැනපු දාමරික හොරා පෙටි පහරින් මලා වන සර දවසක් ගොස් තිඹුලාගල අරණෙට සංග නමකට පිස්තෝලය තිබ්කොට ඇඳ සිටි වත ගලවලා සොරාගේ මුව කටවාලා සංග නම බේරුණේ නූලට ආරංචිය හැමතැන සැලවී ගියා පොලිසියක් පසුපසලු බැඳ ගියා ගල්ලෙන් වල රැපිසේ ගිය මුත්කොළු පසුපස්සේ අසු නොවී කැලේ පැන ගියා ගමටාපල කරපු හෙනහුරා පොළොන්නරුවාවට සැරිසර ඉඹුලාගල මනම් පිටිය අපට කැලෑ පිර පිර මහවැලි ගඟ ආහල පාල අවුමුලක් නෑර නෑර කටි පැනපු දාමරික හොරා පෙටි පහරින් මලා වන සර මනම් පිටිය දුම්රිය පොළ විදුරුව වන සරා ඇවිත් සිටිය කියන ඔත්තුව පොලිසියට ඉව වැටුණ දඩයමකට හරි ගැසුණා අන්න එදා වැඩේ වරදුනා 83 ජූනි මාසේ 22 වන සරාමලා එදා රෙල් පාරක සාමය යලි රජ කෙරුණා නීතිය පෙරමුණ ගැසුණා කලකම් පල දෙවි නෑසට ගමටාපල කරපු හෙනහුරා පොළොන්නරුවාවට සැරිසර ඉඹුලාගල මනම් පිටිය අපට කැලෑ පිර පිර මහවැලි ගඟ ආල පාල අවුමුලක් නෑර නෑර කටි පැනපු දාමරික හොරා පෙටි පහරින් මලා වන සරා කන්දේ අපුණ මහවනන්තරේ ඊසියට ආසන්තරේ මාරුවා කලමිතුරේ පෙරෙන්ට බෑ සසරේ කාගෙද මට වරද නොතේරේ මම පත්තරේ බලලා උපුටක් ගද්දේ සොයලා කියනෙවි විස්තර කරලා හොඳ හැටි ගලපාලා එහි ඇති දුක් බර කිරලා
සොයන්නේ මම අසන්න ඔබලා 74 වරුසේ දෙසැම්බර් 9 වෙනි දවසේ උණුදේ අසන්න අහසේ අඬාල පොසේ වල පුනාලු දුකසේ අසාල ආස්යානේ විනාසේ ශ්‍රී ලංකාසේ මස් කෙලිය ප්‍රදේශේ පෑ 10ට බදාදා දවසේ එන පාරක්සේ පුර දෙදරුවා ආසේ කිසිවෙක් නොදැනෙති රාසේ කන්දේ තපුන මහ වනන්තරේ 38 ආසන්තරේ මාරුවා කලමිතුරේ පෙරෙන්ට බෑ සසරේ කාගේද මට වරද නොතේරේ 191 දෙනෙක් එන ආසයානයක් තප්පරේට වුණාලු ගොඩක් වන්දනා පිරිසක් අතර ගැහණු 59 දෙනෙක් මාරු අරගත්තනේ බිල්ලක් එදා බදාදා දිනේ ආසියාන ගුවනේ මක්කම බලා පිටත් වුණේ කිසි කෙනෙක් නොදන්නේ අන්තිම ගමනය යන්නේ ූර්වේ කළ කරුමයක් කනේ ගුවන් තොටුපොලේ සිටන් සැතප්ම ගානකට දුරින් වැටුණා ආසියානය දැවෙමින් මස් කෙලියට නුදුරින් කිනි ජාලා පුපුරමින් පොළවට වැටුනේ මල කඳන් කන්දේ තපුන මහ වනන්තරේ 38 ආස්‍යන්තරේ මාරුවා කලමිතුවේ පෙරෙන්ට බෑ සසරේ කාගේද මට වරද නොතේරේ දවස් ගණනක් තිස්සේ මල කඳන් කැලෑවේ අස්සේ සෙව්වනේද අපේ කට්ටිය කලකට පස්සේ ලැබුණා බ්ලැක් බොක්ස් එක අයිසේ නෝට් මේ කළු පෙට්ටිය කළු පෙට්ටිය ලැබුණා ටේප්පටි කෑලි තිබුණා නමුත් මේක මට අපිරහසක් වරද හෙළි වුණා මොකක්ද කියලා වැටහුණා ඒක යාත්‍රී කරන දෝෂයක් කන්දේ තපුන මහ වනන්තරේ 38 ආස්‍යන්තරේ මාරුවා කලමිතුරේ පෙරෙන්ට බෑ සසරේ කාගේද මට වරද නොතේරේ මාරුවා කලමිතුරේ පෙරෙන්ට බෑ සසරේ කාගේද මට වරද නොතේරේ ගොඩබිමෙන් මුහුදෙන් ගිහින් වටකර පුතින් වනසමින් දසු කම්පාන නිසිවුර රකින්නට උපන්දරනේ උරුමෙ පින්බර සටන් වැද සිටින විරුව වඳිමි ගරුතර තින් ගොඩබිමෙන් මුහුදෙන් ගිහින් වටකර පුතින් වනසමින් දසු කම්පාන නිසිවුර රකින්නට උපන්දරනේ උරුමෙ පින්බර සටන් වැද සිටින විරුව වඳිමි ගරුතර දෙමව්පියන් අමුදරුවන් සෙව්වේ බැලුවේ නැත තමන්ගේ ජීවිත රැකගෙන ගෙදර සිටියේ නැත අනන්ත වෙඩිසර ආවත් බියෙන් සැලුනේ නැත රට වෙනුවෙන් ඔබ යුතුයකම් ඉටු කරනව පුත සමුණු පිරිස කොතරම් ආවත් අවි අරගෙන අපගේ වීර සෙබළුන් ඇත පෙරමුණටම යන රැක ගන්නට මව් දේශය සතුරන් වනසන
පුතුන් හැදුව මව්පියෝ පා වඳිනෙමු සැමදින සතුරන් ඉස්සර ඇවිදින් ලන්දෙරනට කළ සැම සටනකින්ම ජය හිමි විය හෙළ යට ඉතිහාසය නොදන්න ඔය කොටි නායකයට හොඳ පාඩම් ඉගෙන ගන්න පුළුවන් අද හෙට දසමහා යෝධයෝ මෙන් මහා සවි බලයෙන් යුතු සටන් බිමේ සිටින අපේ හෙළ දරුවන් සතු උපදින් ලද වීර ගතිය පවතී මතු මතු හැපෙන්න ආවොත් කොටි ලැබෙනවා කම්මුතු කවදාවත් සටන් කරලා දිනන්න බැරි කොට මොනවට තව දඟලනවද කොටි රැළ බොරුවට එක දවසක් ගත වෙනකොට උන් කළ වරදට කොටි නායකයට සිදුවෙයි සමාව ගන්නට සමාදානයෙන් ඉන්නට කාටත් බැරුවද බෙදාවෙන් කරන්නේ මේ මව්බිම මොකටද අපේ වීර හෙළයන් ඒවට ඉඩ දෙනවද සටන් කරන්නේ එනිසයි ජීවිත පුද පුද වැස්සරෑ දහවල් ගණන් ගන්නේ නැත මාරය ආවත් සටනට සැලෙන්නේ නැහැ හිත සතුරන් සොයමින් යන විට අවිය දරා අත සතර වරන් දෙවි රැකවරණය ලැබෙනව පුත උඹ සතු වී ඇත පුතුනේ උතුරු කරේ ජය පෙරමුණටම තබමු මැනවි ජය මාවතේ පය ළඟදිම ඇතිවනු නියතයි මව්බිමේ සාමය ඉතිහාසෙට එක් වෙනවා නුඹගේ නාමය ඉන්ගොඩ බිමෙන් මුහුදෙන් ගිහින් වට කර කොටින් වනසමින් දසුකම් පාන නිසිවුර රකින්නට උපන්තරනේ උරුමෙ පිම්බර සටන් වැද සිටින විරුව වඳිමි ගරුතර මනම් පේරේ තරුණිය කතරේ ගමේ විසු නූපරජිනිය පතිවත කෙලසලගේ මැරුවේ තෙරෙස්සෙනෙක් වගේ ඒ සිත් පිට නොමැති උදවිය 1971 වරුසයේ සිදුණු සිද්ධියක් මේ අපේ ලංකාදීපයේ මුහුණේ කදිර සුරිඳුන් වැඩ වෙසුව දේශයේ අපරාධය පවසමි සුද්ධ භූමියේ කතර ගමේ රූප රජිනි මනම් තේරේ නමදත් ඇගේ හැඩටරුවට වශී වුණා කාගෙත් නෙත්සි දැනවත් තරුණියක් වූ පවුලක දුප්පත් ඇය හට සිදුණු දේ අමතක වෙනවද කවදත් ප්‍රේමවතී මනම් තේරේ තරුණිය කතර ගමේ විසු රූප රජිනිය පතිවත කෙලසලගේ මැරුවේ තෙරෙස්සෙනෙක් වගේ ඒ සිත් පිට නොමැති උදවිය මනම් පෙරි මේ සුන්දර රූප රාජිනි ඇයව සොයා හදිසියේ ජීත් එකක් පැමිණුණි කිසිවක් කර කියාගන්ට ඇයට බැරි වුණි ඒ නිලධාරීන් කැඳවන් යන්න සැරසුනි මේ ලෙස මගෙන යන්නට කළ වරද කුමක්ද ඒයි මනම් පෙරි කතා නැතුව
එනවද නැද්ද අකමැත්තෙන් මුව ඈත යන්න ගුණානේ සිද්ධ ඔය පාලු කුටියකට ඈ කැඳවන් ගියේ මන්ද ප්‍රේමවතී මනම් පෙරේ තරුණිය කතර ගමේ විසු රූප රජිනිය පතිවත කෙලසලගේ මරුවේ තෙරෙසෙනෙක් වගේ ඒ සිත් පිට නොමැති උදවිය එම පාලු කුටිය තුල තරුණි වහිර කරලා කැඳවන් ගිය සෑම දෙනා එතන රොකු වෙලා විලි වසා සිටියේ වස්ත්‍රේ ගලවන්ට අන කළා විලි ලැජ්ජයෙන් වැළපුනි ඇය කඳුළු සලසලා ඇයව වැදුම වයි කුඩා සෝයෝරියන් සීවිය සුකුමල මුව කමල කඳු ලැලින් තෙත් විය මට යන්න දෙන්න හෙලි නොකරමි කොළ විපැත්තිය ඇගේ ඉල්ලීමට කන්තුන්නද මුරුග කට්ටිය ප්‍රේමවතී මනම් පෙරේ තරුණිය කතර ගමේ විසු රූප රජිනිය පතිවත කෙලසලගේ මරුවේ තෙරෙසෙනෙක් වගේ ඒ සිත් පිට නොමැති උදවිය ගස්සනිර් වස්තරව ඇදන් යන විට පෙඩි උණ්ඩයක් ඇවිත් වැදුන ඇගේ වමේ කලවට පිට වෙඩි උණ්ඩනිකුත් වුණා හනිකට හැම උණ්ඩයක්ම සිවුර පුරා ගියා විනිවිද ඈ ඇදන් වැටුනල්ලේ ගලමින් ඇගේ මුළු සිවුරෙන් කලින් කපා තිබුණු වලක් තුලට හිටි ගමන් වල වසා දමන්නට එතනට පැමිණුණු ඇලනින් අය මෙලෙසටයි පැවසුවෙයි කිබිදමින් ප්‍රේමවතී මනම් පෙරේ තරුණිය කතර ගමේ විසු රූප රජිනිය පතිවත කෙලසලගේ මරුවේ තෙරෙසෙනෙක් වගේ ඒ සිත් පිට නොමැති උදවිය අවසාන මොහොතේ උදව්වක් කරන්න බාදය ඔබට බුදු බවක් වේවි අනේ ඇලඩින් අයියා මේ කරාබු දෙක දෙන්න ගොසින් මගේ මව සොයා ඇයට පවසන්න ජීවතුන් අතර මෙමන් නැත කියා එපමණයි ලැබුණේ ඇයට ඔව්හට පවසන්න තවත් කෙනෙක් මාන බලා ආව එතනට අන්තිම වෙඩිල්ලත් තැබුවනේ ඇගේ සිවුරට අවසන් හුස්මෙලා නෙත්තිය ගත්ත සදාට ප්‍රේමවතී මනම් පෙරේ තරුණිය කතර ගමේ විසු රූප රජිනිය පතිවත කෙලසලගේ මරුවේ තෙරෙසෙනෙක් වගේ ඒ සිත් පිට නොමැති උදවිය මනහර දලදා මැදුර අපි යංකො සුමිතුර බලන්ට නුවර පෙරහැර අපට කඳු කර ඒ දලදා මැදුර අපි යංකො සුමිතුර බලන්ට නුවර පෙරහැර කාන්ති පැපලෙන ඔය ඇඳුම් ඇඳගෙන කිස්නය දෙන ඇඳුමෙන් නටයි පැන පැන කිස්නය දෙන ඇඳුමෙන් නටයි පැන පැන කාන්ති පැපලෙන ඔය ඇඳුම් ඇඳගෙන ඒ විසිනාදේ ඊ කෙලිවාදේ කසවෙඩි සද්දේ නිල මෙලායේ මැද්දේ කසවෙඩි සද්දේ නිල මෙලායේ මැද්දේ අලියගේ යුද්ධේ දැක්කේ මම පෙරහැර මැද්දේ ගාන්ටා නාදේ අපට ඇසෙන්නේ අස්ති රජෙකු පිට කරඬු ආරගෙන යන්නේ ගාන්ටා නාදේ අපට ඇසෙන්නේ අස්ති රජෙකු පිට කරඬු ආරගෙන යන්නේ
කෙරුවා කලබල ඇතෙක් හොඳ වැල උස්ස කෙරුවා කලබල පොඩි පුතෙක් අතුවැල ඉඳගෙන කිව්වේ බල බල පෙර කරුව දුවනවා පෙර ඉබේ වදිනවා පන්දන් වැටෙනවා ඉන්දර උඩින් පනිනවා නැට්ටුවෝ දුවනවා ගෙජි පාරේ හැලෙනවා ආයෝ තෙරපෙනවා පොඩි ළමයි අඬනවා ළමයි තෙරපුණා මව්පියෝ වැළපුණා පයේ දුවමිනා සමහරු වැවට පෙරළුණා තවත් බොහෝ දෙනා අනේ අතරමං වුණා බොහෝ අය මැරුණා පොඩි දරුවෝ බෑගුණා ගාන්ටා නාගේ අපට ඇසෙන්නේ හස්ති රජෙකු පිට කරඬු අරගෙන යන්නේ ගාන්ටා නාගේ අපට ඇසෙන්නේ හස්ති රජෙකු පිට කරඬු අරගෙන යන්නේ විසි තප්පු තාලෙට නටුව මනප්පු ඇතෙක් කුලප්පු උනේ හැදිලාද වලිප්පු ඇත් ගොව්ව මනප්පු හොඳට බීලා කසිප්පු හෙන්දුවෙන් ඇනපු පාරට අලියා කුලප්පු කඩ සාප්පු කඩමින මේ ඇතා දුවන්න වහලෙකට නගිමින ඇත් ගොව්ව බේරුණා ඔය ඇතා තනි වුණා වෙඩි පහරකට යට වුණා ආයෝ රාජා මැරුණා කාරේක කුටට පෙරළුණා ඉන්දර කෑලි පෑදුනාට එමලි පෙරත් අපේ අලි මේ වගේ කෙරුවද පෙරලි පෙරත් අපේ අලි ඔය වගේ කෙරුවද පෙරලි වෙඩි පහරට ඇකිලි ඇතුරතු වැටුණලු මල්ලි ගාන්ටා නාගේ අපට ඇසෙන්නේ හස්ති රජෙක් පිට කරඬු අරගෙන යන්නේ ගාන්ටා නාගේ අපට ඇසෙන්නේ හස්ති රජෙකු පිට කරඬු අරගෙන යන්නේ